සාලෝ ඩෙවල් එකක් හදාගන්න විදිය අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් බලමු අපි ඒක කොහොමද හදාගන්නේ කියලා රසවත්. මේ විදියට මම මාළු ටික සුද්ධ කරලා අරගෙන කීප සැරයක්ම හොඳින් හොදගෙන තියෙනවා. ඒකට මුලින්ම එකතු කර ගන්නවා ලුණු කුඩු ටිකක්, ඒත් එකම කහ කුඩු ටිකක් සහ මිරිස් කුඩු ටිකක්. මේ ටික එකතු කරගෙන මම මේ ටික හොඳට කලවම් කරලා නා ගන්නවා මේ විදියට. ඊපස්සේ අපි බලමු මේකට ඕන කරන අනිත් අමුද්‍රව්‍ය ටික මොනවද කියලා. බොම්බේ ලුණු කිඩි දෙකක් කපාගෙන තියෙනවා. ඒ වගේම තක්කාලි කිඩියක්, මාළු මිරිස් සම්මිරිස් පොඩියට කපාගෙන තියෙනවා. අම්පි කරපිංච සහ ඉවුරු සුදු ලුණු එන සල්ලට දෙකක්, කරාම නැට්ටක් සහ කුරුඳු පුතු දෙක තුනක් එකට තලාගෙන තියෙනවා. ඒත් එක මෙන්න මේ විදියට පොල් තෙල් ටිකක් රත් කරගන්න ඕන භාජනයක් ලිපේ තියලා. ඊට පස්සේ අපි මේ මාළු ටික හිමින් බැද ගන්න ඕන. මෙන්න මේ විදියට අපේ සාලේ ටික බැදගත්තට පස්සේ වාට කරන්න තියෙන්නේ වෙන භාජනයක් ආපහු ලිපේ තියලා අර මාළු බදින්න අරගත්ත තෙල් වල ඉතුරු තෙල් වලින්ම තෙල් මේසෙන්දි දෙකක් විතර මේ භාජනයට දාලා රත් කරගන්න. ඊට පස්සේ මම ඒකට අබැඩ ටිකක් එකතු කරගත්තා. අබැඩ ටික පුපුරන වෙලාවට අපි තලාගත් ඉඟුරු සුදු ලුණු ඒ මික්සර් එක එකතු කරනවා මේකට. ඒත් එක්කම රම්පි කරපිංච ටිකත් එකතු කරගෙන ටිකක් වෙලා තෙලින් මේ විදියට බැද ගන්නවා. ඊට පස්සේ කපාගත්ත ලුණු ටික මේ විදියට එකතු කරගන්න. ඒ ටිකත් හොඳින් මේ විදියට කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට කහ කුඩු ටිකක් එකතු කරගත්තා. ඒත් එක්කම මිරිස් කුඩු ටිකක්, ඔයාලගේ රස අනුව දේවල් එකතු කරගන්න පුළුවන්. ගම්මිරිස් කුඩු ටිකකුත් කැමති නම් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම මම මේ වෙලාවේ සීනි ටිකක් එකතු කරගත්තා. ඒත් එක්කම මිරිස් මාළු මිරිස් කපාගත්ත දේවලුත් මම මේ වෙලාවේ එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. මොකද මාළු වලටත් ලුණු එකතු කරපු නිසා ලුණු අඩු ප්‍රමාණයක් තමයි එකතු වෙන්න ඕන මේ ලුණු මිශ්‍රණයට. ඊට පස්සේ අපි මේකට බෙදගත් සාලේ ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඉතින් මේ කලවම් කරන අතරතුර ඔයාලට මේකට ඕන වෙනවා කෝන් පිටි ටිකක් දී කරගත්ත වතුර ටිකක් මෙන්න මේ විදියට කෝන් පිටි මේසෙන්දක් විතර වතුර ටිකක් එක දී කරලා මේ විදියට මේ එකතු කරගන්න. ඔයාලට පුළුවන් කෝන් පිටි නැත්නම් පාන් පිටි හරි මේසෙන්දක් අරගෙන හොඳට දී කරලා කැට නැති වෙන්න මේකට එකතු කරගන්න. ඒත් එක්කම මම මේකට තක්කාලි එකතු කරගත්තා. ඔයාලා කැමති නම් තක්කාලි එකතු කරගන්න. තක්කාලි දැම්මම ඒකේ රස අමුතුම රසක් එනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒ වෙනුවට තක්කාලි සෝස් ටිකක් හරි එකතු කරගන්න. ඉතින් මේ විදියට ඔයාලා පුංචි වෙනසක් කරලා හදලා බලන්න. පොඩි බබාලත් හරි කැමති වෙයි මේ විදියට හදාගත්තම. වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම්. උස්සන්නයි හැමෝටම.